හායි යාළුවනේ අදත් ඔයාලා සියලු දෙනාම සජාන් ටෙක්නොලොජි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ WhatsApp එක විසින් හඳුන්වලා දීලා තියෙන අලුත්ම අප්ඩේට් එකක් ගැන. ඉතින් මේ අප්ඩේට් එකෙන් අපිට ගොඩාක් කාලයක් ඉඳලා අපි බලාගෙන ඉඳපු අවශ්‍යම පහසුකමක් අපිට ලබා දීලා තියෙනවා. අපි අනිත් මෙසේජින් ඇප් ගැන ගත්තාම Telegram එකේ මේ වෙන විටත් ඒක බලා ගන්න පුළුවන් අපිට. ඒක තමයි අපිට ෆෝන් නම්බර් එක කෙනෙක්ට පෙන්වන්නේ නැතුව එයාත් එක්ක යූසර් නේම් එක පාවිච්චි කරලා chat කරන්න පුළුවන් හැකියාව ඔන්න දැන් WhatsApp එක අපිට ලබා දීලා තියෙනවා. ඉතින් Telegram වල අපි දන්නවා මේක ඉස්සරින් දැම්ම තිබුණා අපිට යූසර් නේම් එකක් දාන්න පුළුවන් කැමති විදියකට ෆෝන් නම්බර් එක අනිතට පෙන්නේ නැති විදියටත් හදා ගන්න පුළුවන්. හැබැයි WhatsApp වල දන්නවා වගේ මොන හැම අවස්ථාවකදී කවුරු හරි කෙනෙක් වාගෙන් chat කරන්න ඕන කියලා ඉල්ලුවොත් WhatsApp එකේදී ඔයාලට ෆෝන් නම්බර් එක share කරගන්න වෙනවා. ඉතින් එතනදී වාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්, පාටි එකකදී හම්බෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ ෆෝන් නම්බර් එක share කරගන්න එක කෙනෙක්ට හිතන්න පුළුවන් ටිකක් ඒක පෞද්ගලික දෙයක් දෙනවා වගේ. මොකද අපි ගොඩක් අවස්ථාවලදී ෆෝන් නම්බර් එකක් කියන එක අපේ ජීවිතේ ගොඩාක් කොටස් එක බැඳිලා තියෙන දෙයක්. ඉතින් chat කරගන්න මීට කලින් අඳුරන්නේ නැති කෙනෙක්ට අපි ෆෝන් නම්බර් එක දෙන එක ගැන තවත් හිතන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට අපිට හිතනවා මේ ෆෝන් නම්බර් එක දෙන්න නැතුව අපිට මෙයාත් එක්ක chat කරගන්න ක්‍රමයක් නැද්ද කියලා. ඒ වගේම අපිට මොකක් හරි group එකකට සම්බන්ධ වෙන්න ඕන නම් අනිවාර්යයෙන් මේ group එකට අපිට සම්බන්ධ වෙන්න ඕනේ. ඒත් අපි කැමති නෑ අපේ ෆෝන් නම්බර් එක අනිත් අයට ජීවිතේට කවදාවත් දැකපු නැති අයට අඳුරන්නේ නැති අයට පෙන්වනවට. එතකොට අන්න එතනදී මේ පහසුකම ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. මෙන්න මේ නිසා තමයි අපිට WhatsApp එක විසින් user name කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී WhatsApp එකේ මේ අලුත් පහසුකම ගැන සියලුම විස්තර කතා කරනවා. ඒක ඔයාලට කවද ඉඳන්ද පාවිච්චි කරන්න පුළුවන්, කොහොමද ඔයාටම කියලා user name එකක් කලින් වෙන් කරවා තියාගෙන ඉන්නේ, ඒ වගේම මේකේ අපිට key එකක් හදාගන්නේ කොහොමද, මේකේ පාලනය කරන්න කොහොමද, user name එක ඔයාගේ යාළුවෝ දැනගත්තත් එන්න පුළුවන්ද බැරිද කියන එක, ඒ පිළිබඳව මේ user name කියන මේ WhatsApp එකේ අලුත් පහසුකම් සම්බන්ධ සියලුම විස්තර මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ මේ වීඩියෝ එකේ කොහෙවත් ස්කිප් කරන්නේ නැතුව අවසානයේ වෙනකම් අනිවාර්යයෙන්ම බලන්න. එතකොට ඔයාලට ලස්සනට යූසර් නේම් එකක් වෙන් කරවාගෙන දැන්ම ඉඳන් හදාගෙන තියාගන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රයිවසි එක ගැන මේ වෙලාවේදී WhatsApp එක ගොඩක් හිතලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මම දැන් ගොඩක් දේවල් කතා කරා. ඒ වගේම වීඩියෝ එක ඉස්සරහටත් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අපිට. ඔයා තාම මගේ වීඩියෝ එක බලන්නේ වීඩියෝ ලයික් එකක් දාලා නැතුවද? ඒ වගේම channel එක subscribe කරලා නැතුවද? එහෙනම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. සහ වීඩියෝ එකට like කරන්න අමතක කරන්න එපා. මොකද ඔයා එහෙම කරොත් විතරයි මගේ channel එකේ මම ගේන තාක්ෂණය සම්බන්ධ ඒ වගේම ICT සම්බන්ධ මේ field එකේ ගොඩක් වටින දේවල් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඉතින් එහෙනම් channel එකත් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන අපි ඉස්සරහට යමු. මොකද මම හිතනවා මේකත් ඔයාට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මෙන්න අපි user name කතාවට එනවා. මෙතනදී ඔන්න WhatsApp එක අපිට user name කියන එක දීලා තියෙනවා. ඉතින් හරියටම මේ සතියේ ඉඳලා ඒ කියන්නේ 2026 ජූනි මාසේ 29 වෙනිදා පටන් අරගෙන අපිට පුළුවන් මේ අවුරුද්ද අග විතර වෙනකොට මේ විශේෂාංගයේ WhatsApp ලා දෙනකොට හරියටම ඔෆිෂියලි ලොන්ච් කරනකොට අපිට භාවිතා කරන්න පුළුවන් වෙන විදියට දැම්ම ඉඳලා අපිට පුළුවන් යූසර් නේම් එකක් වෙන් කරගෙන තියාගන්න. අපිට යූසර් නේම් එක අද හදාගත්තා කියලා ඒක අදම පෙන්වන්නේ නැහැ. අනිවාර්යයෙන් මෙයාලා කියන්නේ මේ පහසුකම් මෙයාලා ලොන්ච් කරනකොට අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ අග විතර වෙනවා කියලා. එතකොට අපිට අවුරුද්දේ අග ඉඳලා යූසර් නේම් එකක් පාවිච්චි කරගෙන යන්න පුළුවන් WhatsApp එකේදී. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් ඇයි WhatsApp මේ පහසුකම එකපාරටම ලබා දෙන්නේ නැත්නම් අපිට වෙන් කරවාගෙන තියාගන්න පුළුවන් කියලා කියන්නේ. ඇයි මේ පහසුකම යාලා මේ අවුරුද්දේ අගදී හඳුන්වලා දෙන්න ඉඩ තියාගෙන ඉන්නේ ඇයි කියලා. ඉතින් ඒකට හේතුව තමයි අපි දන්නවනේ WhatsApp බිලියන 3කට වැඩි පිරිසක් පාවිච්චි කරනවා. එතකොට ගොඩක් අයගේ නම් ඕවර්ලැප් වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක්ගේ නම තවත් කෙනෙක්ගේ නමත් එක්ක සමාන වෙන්න තියෙන අවස්ථා වැඩි. අන්න ඒ නිසා තමයි WhatsApp එක මෙන්න මේ කලින් අපිට යූසර් නේම් එකක් මේ පහසුකම ඔෆිෂියලි හඳුන දෙන්න කලින් යූසර් නේම් එකක් වෙන් කරවාගෙන තියාගන්න පුළුවන් වෙන්න අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එතකොට හැමෝටම Tamanට වැදගත් Tamanට පාවිච්චි කරන්න පුළුවන් යූසර් නේම් එකක් දාගන්න වෙලාව ගොඩක් තියෙනවා. එතකොට අවස්ථාව හිමි වෙනවා. එහෙනම් ගොඩක් අය පාවිච්චි කරන්නේ ඉතින් සාමාන්‍ය යූසර් නේම් කියන එක අපි භාවිතා අපිත් එක්ක chat කරන්න ඉන්න සාමාන්‍ය අපි chat කරන අයත් එක්ක ඉන්නේ වගේ මොකක් හරි රැකියාවක් කරනවා නම් බිස්නස් එකක් කරනවා නම් අන්න ඒකට මොකක් හරි යුනික් එකක්. අන්න ඒ යුනික් යූසර් නේම් එකක් භාවිතා කරන එක ගොඩක් අයට ලේසි පහසු දෙයක් වෙලා තියෙනවා. හැබැයි එහෙම යුනික් එකක් පාවිච්චි කරන්න කාටවත් කැමති නැත්නම් එහෙම බැරි නම් WhatsApp එකේම ඔයාලට හරියන යූසර් නේම් එකක් ජෙනරේට් කරගන්න පහසුකමතුත් මෙන්න මෙයාලා ලබා දීලා තියෙනවා. ඉතින් එතකොට ඔයා කැමති එකක් ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඔයාලට වෙනම යුනික් එකක් WhatsApp එකට දෙන්න බැරි නම්. ඒකේ Tamanටම කියලා මේක දෙනවා කියලා මම මේ මටම මේ යූසර් නේම් එක කියලා සමහර බ්‍රෑන්ඩ් නේම් තියෙනවනේ. ඒක යුනික් නේ. අන්න ඒ වගේ සමහර අය එහෙම පාවිච්චි කරන ගොඩක් අය. ඉතින් එහෙම බැරි අයටත් WhatsApp එකේ පහසුකමක් තියෙනවා දැන්. ඉතින් ගොඩක් අය සාමාන්‍යයෙන් යූසර් නේම් එකට තමන්ගේ නම තමයි ඇත්තටම පාවිච්චි කරන පෞද්ගලිකව බෙදා ගන්නත් පහසු නිසා සහ යූසර් නේම් එක ඒක
ඉතින් සමහර අයට ඒ වගේ තමන්ගේම නම තියෙන අය කීප දෙනෙක් WhatsApp account හදාගෙන තියෙනවා නම් ඔන්න එතකොට ඔයාලට පුළුවන් තමන්ගේ නමට ඉස්සරහින් ඉලක්කම් කීපයක් දාගන්න. එහෙම නැත්නම් තව අකුරු කීපයක් දාගන්න. එතකොට අපේ යූසර්නේම් එක ටිකක් නමට වඩා වෙනස් වෙන අවස්ථා තියෙනවා එතකොට. ඒ වගේම කන්ටෙන්ට් ක්‍රියේටර්ලා වෙන්න පුළුවන්, පොඩි බිස්නස් කරන අය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එක සංවිධාන වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අයට ඉන්ටර්නෙට් එකේ තියෙන එක ස්ථාවර පැවැත්මක් තියෙන යූසර්නේම් එකක් පවත්වා ගන්න WhatsApp එක අපිට උදව් කරලා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි අන්න එයාලට එයාලගේ දැනට තියෙන Instagram එකේ එහෙම නැත්නම් Facebook එකේ යූසර්නේම් එක WhatsApp වලට ලබා ගන්න පහසුකමත් මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. එතකොට ඒක කෙලින්ම යාට ලින්ක් කරගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේ යූසර්නේම් එක කියන්නේ WhatsApp එක තව දුරටත් පෞද්ගලික කරගන්න අපිට මෙයාලා හඳුන්වලා දීලා තිබුණ තියෙන අලුත්ම විශේෂාංගයක්. ඉතින් මෙතනදී අපිට browse කරන්න හෝ එහෙම නැත්නම් කොහේ හරි බලන්න එහෙම සජෙෂන්ස් ලබා දෙන්නේ නැහැ. අපිට කෙලින්ම කවුරු හරි එක්කෙනෙක් එක පළවෙනි වතාවට chat කරන්න ඕන නම් අපිට එයාගේ හෝ Tamanගේ යූසර්නේම් එක බෙදා ගන්න ඕන. ඒක හරියටම ඒ නිශ්චිත යූසර්නේම් එක අකුරු ඉලක්කම් වරදින්නේ නැති වෙන්න බෙදා ගන්න ඕනලු. ඉතින් එහෙම තමයි WhatsApp එක කියලා තියෙන්නේ. දැන් Telegram එකේ ගියොත් Telegram එකේ අපිට පුළුවන් යූසර්නේම් එක ටික දුරක් ගහන යනකොට සජෙස්ට් වෙනවා. හැබැයි WhatsApp එකේ එහෙම නැහැ කියලා කියන්නේ. අපේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරලා નિયમિત අපිට අදාළ ඒ කෙනාගේ chat කරන්න ඕන කෙනාගේ යූසර්නේම් එක හරියට ඕන වෙනවා අපිට chat කරන්න. ඉතින් ඒ වගේම WhatsApp මේ අවස්ථාවේදී කියලා තියෙනවා අපිට අපේ යූසර්නේම් එක භාවිතා කළා අපිව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය අනවශ්‍ය පාලනය කරගන්න විදියක් ගැනත් මෙතනදී කියලා තියෙනවා. එතකොට එතනදී WhatsApp ලා කියනවා යාලා විකල්ප ඔප්ෂනල් යූසර්නේම් කී එකක් හදනවා කියලා. ඒක හදලා ඊළඟට ඒක ඕනලු අනිත් අයට ඔයාව කන්ටැක්ට් කරගන්න, ඒ වගේම අත් එක්ක මැසේජ් කරගන්න අවශ්‍ය නම් අන්න ඒ විකල්ප පරිශීලක නාම යතුරු ඕන වෙනවා කියලා කියනවා. ඒ හරහා අපේ WhatsApp එකට හැමෝම අපේ යූසර්නේම් එක ගහලා එන එක පාලනය කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ යූසර්නේම් කියන ෆීචර් එක ඔන් කරගෙන තියාගත්තොත් WhatsApp එකේ සහ ඒක ඉදිරියට ඔයාලට ලැබුණට පස්සේ 2026 අවසානයේ 2027 ජනවාරි වල වගේ කොමාරි මේ අවුරුද්දේ අවසාන හරියේ ලැබෙනවා කියලා කියන්නේ ඔෆිෂියල් විදියට. තාම අපිට අපේ නේම් එකක් යූසර්නේම් එකක් වෙන් කරවාගෙන තියාගන්න පුළුවන් හැකියාව විතරයි තියෙන්නේ. ඉතින් එතකොට අපිට අපේ ෆෝන් නම්බර් එක අනිත් අයත් එක්ක බෙදාගන්නේ නැතුව කෙලින්ම යූසර්නේම් එක බෙදාගෙන ඒ හරහා අපිට පුළුවන් අනිත් අයත් එක්ක මැසේජ් කරන්න. ඉතින් ඒකෙන් අපේ ෆෝන් නම්බර් එක ගොඩක් අයට නිරාවරණය වෙන එක බෙදාගන්න එක අවම වෙනවා වගේ මම හිතනවා ගොඩක් අයගේ ආරක්ෂාවටත් ඒක හේතුවක් වෙන්න පුළුවන් කියලා. මොකද යූසර්නේම් එක අපිට කැමති එකක් දාගන්න පුළුවන්. අපේ නම නොවෙන්න පුළුවන් ඒක කැමති එකක් නේ අපි දාගන්න ඒක. ඔයාලා දන්නවා. ඉතින් දැනටමත් අපි සාමාන්‍ය විදිහට WhatsApp එකේ කෙනෙක් එක්ක ෆෝන් නම්බර් එක දීලා එයාත් එක්ක මැසේජ් කරනකොට එයා දැනට WhatsApp එකේ දාගෙන තියෙන නේම් එක අපිට පෙන්නනවා. අන්න ඒ නේම් එක පෙන්නන එක එයා දාගන්න පුළුවන්. ඒකට අපි මේ දාගන්න යන්නේ ඔප්ෂනල් යූසර්නේම් එකක්. එතකොට මෙතනදී අපිට අර එයා දාගන්නපු නේම් එකත් පෙන්නනවා. එයා විසින් WhatsApp එකට දාපු නේම් එක සහ එයාගේ වෙනද පෙන්වන ෆෝන් නම්බර් එක වෙනකොට අපිට මෙතනදී පෙන්වන්නේ එයා දාගන්නපු මේ ඔප්ෂනල් යූසර්නේම් එක. ඉතින් මෙන්න මේක යූසර්නේම් එක අර ෆෝන් නම්බර් එක ඕන කියන එක අපිට වළක්වා ගන්න පුළුවන්. ඒක රීප්ලේස් කරගන්න පුළුවන් WhatsApp එකකට අලුත් කෙනෙක් එක්ක chat කරන්න අවශ්‍ය වෙන වෙලාවකදී. ඉතින් දැන් අපි ගොඩාක් දේවල් කතා කරා. ඒ වගේම ගොඩක් ලොකු අවබෝධයක් මම හිතනවා ඔයාලට මේ ගැන ලබා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඉතින් අපි බලමු මේක කොහොමද මේක හදාගන්නේ යූසර්නේම් එකක් දාගන්න කියලා. හැමෝම සාමාන්‍යයෙන් WhatsApp එකට යනකොට දාන්නවනේ නමක්. අන්නේ නේම් එක කෙනෙක්ට ෆෝන් නම්බර් එක දීලා බැලුවොත් පෙන්නනවනේ. අන්න එතන පෙන්නන එක නෙවෙයි අපි අමතරව අපේ අර ෆෝන් නම්බර් එක රීප්ලේස් කරගන්න. නැත්තම කිව්වොත් මේ යූසර්නේම් එක හදන්නේ කියන්නේ තවදුරටත් කෙනෙක් එක්ක මැසේජ් කරගන්න ෆෝන් නම්බර් එක ඕනේ නැහැ කියන එක කියන්නේ. හැබැයි අපි WhatsApp account එකක් හදනකොට ෆෝන් නම්බර් එක ඕන වෙනවා අනිවාර්යෙන්ම. හැබැයි කෙනෙක් එක්ක මැසේජ් කරන අවස්ථාවකදී අපිට ෆෝන් නම්බර් එක ඕන වෙන්නේ නැහැ. යූසර්නේම් එකෙන් පුළුවන් කෙනෙක් කියන්නේ. ඉතින් ඒක කොහොමද හදාගන්නේ? අපි බලමු ඒක හදාගන්න විදිහ. ඉස්සෙල්ලම අපිට යන්න වෙනවා අපේ ෆෝන් එකේ Play Store එකට WhatsApp අලුත්ම අප්ඩේට් එකද තියෙන්නේ කියලා බලන්න. ඉතින් Play Store එකේ ගිහිල්ලා සර්ච් කරන්න WhatsApp කියලා බැලුවට පස්සේ අලුත්ම අප්ඩේට් එක නම් මේ විදිහට ඕපන් කියලා බලා ගන්න පුළුවන්. ඉතින් නැත්නම් අප්ඩේට් කියලා තියෙනවා නම් අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න. අප්ඩේට් වෙන්නේ නැත්නම් ඔයාට මේක භාවිත කරන්න බැරි වෙනවා. ඉතින් ඊළඟට ඔයා යන්න ඕන ඔයාගේ සාමාන්‍ය විදිහටම WhatsApp එකට. WhatsApp එකට ගියාට පස්සේ ඔයාට පේනවා උඩ තියෙනවා මෙන්න මේ මෙතන ඩොට් තුනක ලකුණක්. ඉතින් මෙන්න මේ ඩොට් තුන ක්ලික් කරනවා මම. ඊළඟට මෙතන තියෙනවා settings ගියාට පස්සේ මෙතන අපි account කියන එකට යන්න ඕන. ඊළඟට මෙන්න ඔයාට your account කියන එකේ username කියන එක බලා ගන්න පුළුවන්. දැන් ඔයා මේකෙදි මේ WhatsApp පහසුකම ඉක්මනින්ම ආපු ගමන්ම username එකක් රිසර්ව් කරගන්න එකේ තියෙන වටිනාකම තමයි ඔයාට unique username එකක් ඔයා කැමති එකක් හදාගන්න පහසුකම් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට
මම මෙතනදී මගේ නම තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතකොට මගේ නම තියෙන තව කෙනෙක් WhatsApp account එකක් හදාගෙන තිබුණොත් මට මගේ නමම හරියටම දාගන්න බෑ. එතකොට මට අනිවාර්යෙන් තව මම කැමති වුණත් තව ඉලක්කම් කීපයක් හෝ අකුරු කීපයක් ඇඩ් කරලා ඒක වෙනස් කරගන්න වෙනවා. හැබැයි මම මේ අලුතින්ම ගිහිල්ලා රිසර්ව් කරගන්නකොට ඉක්මනින්ම මෙතෙන්ට යනකොට පුළුවන් වෙනවා මට මගේ නමම දීලා හරියටම මේක හදාගන්න username එක. ඉතින් අපි බලමු මෙතනත් අපිට පොඩි විස්තරයක් මේගොල්ලෝ දීලා තියෙනවා. username කියන එක ඉදිරියට එනවා කියලා. අපිට පුළුවන් දැනට අපේ username එක රිසර්ව් කරලා තියාගන්න. ඉතින් මම කලින් කිව්වනේ මේක මේ අවුරුද්දේ අගදී තමයි මෙයාලා officially launch කරන්නේ. දැනට අපිට වෙන් කරගෙන තියාගන්න පුළුවන් හැකියාව විතරයි තියෙන්නේ. ඉතින් මේක අපිව අපේ username එක හරහා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්, contact කරගන්න පුළුවන් මොන අයටද බැරි කියන එක සම්බන්ධව අපිට පුළුවන් key එකක් add කරගන්න. මම අර කලින් කිව්වේ අන්න ඒ optional username key කියන එක. අන්න එතකොට මෙතන වට ඒකත් බලා ගන්න පුළුවන්. අපිට ඕනනම් ඒ පාලනය කරගන්න ඕන අය නැති අය හදාගන්න මේ අපේ username එකෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවලදී අපිට ඕනනම් optional මේ username key එකක් හදාගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට පුළුවන් use Instagram username කියන එක දාන්න, එහෙම නැත්නම් use Facebook username කියන එක දාන්න. ඒ කියන්නේ අර මම කලින් කිව්වා එක username එකක් පාවිච්චි කරන්න ඕන නම් මේ තුනටම, ඒ කියන්නේ උදාහරණයක් විදිහට එකම account එක නම් තියෙන්නේ, එහෙම නැත්නම් business එකක් කරනවා නම් organisation එකක් තියෙනවා නම් අන්න ඒ වෙලාවට ඔයාලට මෙන්න මෙහෙම කෙලින්ම Facebook username කියන එක දුන්නට පස්සේ ඔයාලට Facebook එක ලෝඩ් වෙනවා, මෙතනින් බලා ගන්න පුළුවන්. එතකොට ඒක එතනින් ගන්නත් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍ය විදියට අලුත් එකක් දාගෙන යන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දන්නවනේ මේ Facebook, Instagram, WhatsApp කියන්නේ දැන් මෙටාලගේ එකම app එක කියලා. එතකොට මෙයාලගේ අපිට මේ link කිරීමේ හැකියාව මෙතනින් දීලා තියෙනවා. ඉතින් මම දැනට එහෙම Facebook එක Instagram එකෙන් ගන්න කෙලින්ම WhatsApp එකට අලුත් එකක් හදාගෙන යනවා. ඉතින් මම මෙතන create username කියන එක දීලා මෙතන මට ලේසියෙන්ම මම කැමති username එක type කරන්න අවස්ථාව දෙනවා. හැබැයි අඩුම characters 3ක්වත් ඕන. ඉතින් මම මෙතන කලින් කියනවාට ඕන suggest කරගන්න පුළුවන් username එකක්. මෙන්න මේ විදිහට එහෙම generating පහසුකමක් WhatsApp එකෙන් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මම මෙතන මම කැමති username එකක් හදා ගන්නවා. ඉතින් මෙතනදී කියනවා this is your Facebook or Instagram username කියලා. කියන්නේ මෙතනදී මගේ මම මේ username එක ගහනකොටම පෙන්නනවා මේක ඔයාගේ Facebook එකේ තියෙන username එක කියලා. ඔයාලට බලන්න ඒක කෙලින්ම add කරගන්න කියලා. එහෙම නැත්නම් මෙතනින් කැමති එකක් අපිට WhatsApp එකට වෙනම එකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් මෙතන මම කැමති එකක් මෙහෙම වෙන එකක් හදාගෙන යන්න පුළුවන්. ඉතින් මෙහෙම දීලා save කියන එක දුන්නාට පස්සේ අපිට your reserved දිනක සජාන් කියලා මගේ username එක පෙන්නනවා. ඉතින් ළඟදිම අපිට පුළුවන් අපේ username එක share කරලා phone number එක නැතුව අනිත් අයත් එක්ක WhatsApp එකේ connected message කරගෙන යන්න. ඉතින් done කියන එක දීලා අපිට එන්න පුළුවන්. මෙතන අපිට පාලනය කරන්න පුළුවන් contact me by username කියන එක everyone කියන එක. නැත්නම් people who know my key කියන එකද. අන්න මෙතනදී මම අර කලින් කියපු key එකක් භාවිතා කරලා අනිවාර්යෙන් මාත් එක්ක contact වෙන්න අවශ්‍ය වෙන විදිහට හදාගන්න පුළුවන්. එතනදී යම් කිසි පාලනයකින් යුක්තව අපිට කවුද contact කරගන්න ඕන සහ නැත්තේ කියන එක බලා ගන්න පුළුවන්. මම මේක ඔයාලට කලින් පැහැදිලි කරලා තිබුණා. ඒ වගේම අපිට මෙතන පුළුවන් get a different key කියන එක දීලා වෙනත් මේ key එක නැතුව වෙන අපිට පහසු මතක තියාගන්න key එකක් හොයාගන්නත් පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඕන තව කාරණයක් තියෙනවා. ඔයා දැනට chat කරන අය, ඒ වගේම දැනට contact list එකේ save කරන් ඉන්න අය, ඒ වගේම ඔයාගේ phone number එක දැනටමත් දන්න අය සහ ඉදිරියේදී ඔයාලට phone number එකේම වැඩේ කරගෙන යන්නත් පුළුවන්. මේ username භාවිත කරන්නේ නැතුව ඒක ප්‍රශ්නයක් නැහැ. අන්න එයාලට මෙන්න මේ key එක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ key එක අවශ්‍ය වෙන්නේ ඔයාගේ username එක භාවිතා කරලා කෙනෙක් WhatsApp එකේ ඔයාව හොයාගෙන ඔයාලත් එක්ක connect වෙන්න හැදුවොත් අන්න එතකොට ඔයාගේ මේ key එක අහනවා. එතනින් ඔයාලට පාලනයක් කරගන්න පුළුවන් කවුද මාත් එක්ක කතා කරන්න ඕන, සම්බන්ධ වෙන්න ඕන සහ කවුද ඕන නැත්තේ කියන එක. මොකද username එක කවුරු හරි හිතලා ගැහුවොත් ඔයාගේ WhatsApp එකට connect වෙන විදියට සමහර විට තියෙන පුළුවන් everyone කියන එක ඔයා දාලා තිබුණොත්. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන හිතලා key එකක් භාවිත කරනවා නම් ඔයාගේ ආරක්ෂාව තවත් වැඩි කියලා මම හිතනවා. හැබැයි key එක ලේසි එකක් එතන ඔයා තෝරගෙන දාගෙන මතක තියාගන්න අමතක කරන්න එපා. මෙතන එක දාගන්න පුළුවන්. මම දැනට everyone කියන එක දාගෙන තියාගන්නවා. අපිට ඕන මෙතන edit කියන එක ගිහිල්ලා මෙතන username එක delete කරලා දාන්නත් පුළුවන්. ඒ විදියට අපිට මෙතන ලස්සනට මේවා පැහැදිලිව පාලනය කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. WhatsApp එක අපි කාලයක් තිස්සේ බලාගෙන හිටපු ගොඩක් ලොකු අප්ඩේට් එකක්, ලොකු පහසුකමක් මේක. මොකද තවදුරටත් අපිට දැන් WhatsApp එකේ නොදන්න කෙනෙක් එක්ක අලුතින්ම හමු වුණ කෙනෙක් එක්ක මැසේජ් කරනවා නම් අපේ ෆෝන් නම්බර් එක ෂෙයා කරගන්න උවමනා වෙන්නේ නැහැ. ඉතින් මේක WhatsApp එකේ ලොකු ආරක්ෂිත පියවරක් විදිහට ඉස්සරහට තියුවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද මෙතනදී අපි ප්‍රයිවසි එක ගැන WhatsApp එක ගොඩක් හිතලා තියෙනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා ඉදිරියේදී අපේ අනිත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වගේ WhatsApp එකත් username එක කරා කනෙක්ට් වෙන්න පුළුවන් වීම ගැන. ඒ වගේම මම ඔයාලට දැන් මතක් කරනවා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩක් හෙල්ප් වෙන්න ඇති, ගොඩක් වැදගත් වෙන්න ඇති. ඒ නිසා වීඩියෝ එකට ලයික් එකක් දාන්න මතක් කරන්න එපා. ඒ වගේම channel එක subscribe කරේ නැත්නම් තවමත් ඔය channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all කියන එක දාගන්නත් අමතක කරන්න එපා.
ඒ වගේම ඔයාලට පුළුවන් මේ අලුත්ම පහසුකම් ගැන වගේ සියලුම WhatsApp එකේ ඉන්න යාළුවෝට WhatsApp එක හරහාම මේ වීඩියෝ එක ෂෙයා කරලා දැනුවත් කරන්න. මොකද මෙතන මං හිතන්නේ ගොඩක් අයට මේක ගොඩක් ලොකු වැදගත්කමක් තියෙන පහසුකමක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද ගොඩක් අය Facebook එකෙත් තමන්ගේ ෆෝන් නම්බර් එක පෙන්වන්න කැමති නැහැ. එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා මං හිතනවා. වීඩියෝ ගැන මොකක් ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න මතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ දවසේත් අලුත් මේ වගේම ලස්සන වීඩියෝ එකකදී හම්බෙමු. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.